පාකිස්තාන ක්‍රිකට් ඉතිහාසයේ පැනවූ විශාලතම දඩමුදල එරට වේග පන්දු යවන ක්‍රීඩක නසීම් සාහට පනවා තිබෙනවා. පාකිස්තාන රුපියල් කෝටි 2ක දඩමුදලක් ඔහුට එරෙහි පාකිස්තාන ක්‍රිකට් ආයතනයේ මෙලෙසින් පනවා ඇත්තේ ක්‍රීඩක කොන්ත්‍රාත් ගිවිසුම් උල්ලංඝනය කරමින් ඔහුසේ සමාජ මාධ්‍ය ගිණුමක පළ කළ සටහනක් හේතුවෙන්. පාකිස්තාන සුපර් ලීග් තරගාවලියේ මංගල තරගයේදී පංජාබ් මහ ඇමතිනි මරියම් නවාස් තරගයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස එක්ව තිබූ අතරේ සම්බන්ධයෙන් විවේචනාත්මක ප්‍රකාශයක් නසීම් සාසිය ට්විටර් ගිණුමේ සටහන් කර තිබුණා. ඇයට ලෝඩ්සී රජනක් ලෙස සලකන්නේ ඇයි යනුවෙන් ඔහු ප්‍රශ්න කර සිටියා. අනතුරුව නසීම් සා එම සටහන ඉවත් කර තිබූ අතර ඔහු සඳහන් කළේ සිය ට්විටර් ගිණුමට හැකර් ප්‍රහාරයක් එල්ල වී තිබූ බවයි. නසීම් සාට පැනවූ දඩමුදල ඔහුගේ මාස 8ක වැටුපට සමාන අගයක් වන බවත් වාර්තා වනවා. කෙසේ වෙතත් මේ අතර වාරයේදී පාකිස්තාන ක්‍රීඩක නසීම් සා හඳුනා නොගත් පිරිසක් විසින් පැහැරගෙන ගොස් ඇති බවටත් අද වාර්තා වනවා. මේ වාර්තා කර ඇත්තේ ඉස්ලාමාබාද් පෝස්ට් පුවත් සේවය විසින්. මෙම සිදුවීම මීට පැයකට පමණ පෙර සිදු වී ඇති බව එම වාර්තාවේ සඳහන් වූවද පාකිස්තාන පොලිසිය හෝ එරට ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් මේ දක්වා නිර තහවුරු කිරීමක් සිදු කර නැහැ. එම පැහැර ගැනීමේ පුවත වාර්තා වන්නේ නසීම් සහ පාකිස්තාන ක්‍රිකට් පාලක මණ්ඩලය අතර ඇති මතභේදාත්මක තත්ත්වයක් පවතින පසුබිමකයි. පසුගියදා පැවති පාකිස්තාන සුපර් ලීග් තරගාවලියේ සමාරම්භක උත්සවයට සහභාගී වූ පංජාබ් මහ ඇමතිනි මේරියන් නවසට ලබා දුන් දැඩි ආරක්ෂක රැකවල් විවේචනය කරමින් නසීම් සා විසින් තිබූ සමාජ මාධ්‍ය සටහනක් හේතුවෙන් ඔහුට එරෙහි විනය පරීක්ෂණයක්ද ආරම්භ කර තිබුණා. නසීම් සා පදිංචි වී ඇති ඉස්ලාමාබාද් ප්‍රදේශයේ ආරක්ෂාව මේ වන විට තර කර තිබෙනවා. එම පුවත සමගින් පාකිස්තාන ප්‍රේක්ෂකයන් දැඩි කම්පනයට පත්ව සිටිනවා. මේ සැබෑ පැහැර ගැනීමක්ද නැතහොත් කිසියම් පිරිසක් විසින් පතුරවන ලද අසත්‍ය පුවතක්ද යන පිළිබඳ තව දුරටත් විමර්ශන ක්‍රියාත්මකයි. මේ අතර ශ්‍රී ලංකා සහ RCB කණ්ඩායමේ වේගපන්දු යවන ක්‍රීඩක නුවන් තුෂාර ක්‍රීඩක කොන්ත්‍රාත් වලින් ඉවත්වීම සඳහා ඉල්ලීමක් සිදු කර නොමැති බවට වාර්තා වනවා. කෙසේ වෙතත් ක්‍රිකට් අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කළේ හෙට දිනේදී ඔහුගේ කොන්ත්‍රාත් ගෙවසුම අවසන් වීමට නියමිතව ඇති බවයි. විදේශ ලීග් සහ දේශීය තරගාවලි ක්‍රීඩා කිරීමට අවසර ලබා දීම වෙනුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අනිවාර්ය කළ යෝග්‍යතා පරීක්ෂණයෙන් අසමත් වූ නුවන් තුෂාර ක්‍රිකට් ආයතනය සමගින් අසංකර ඇති කොන්ත්‍රාත්තුවෙන් ඉවත් වීමටත් අනතුරු IPL තරගාවලිය සමගින් එක්වීමටත් තීරණය කර ඇති බවට ඊයේ වාර්තා වුණා. හෙට දිනේදී ඔහුගේ කොන්ත්‍රාත්තුව අවසන් වන නමුත් ඉන් අනතුරුවද මාස 3ක් යනතුරු විදේශ ලීග් තරගාවලියන්ට එක්වීමට ඔහුට ක්‍රිකට් ආයතනයේ අවසර අනිවාර්ය වනවා. පැයම් පැය අලුත් වෙන දෙස් විදෙස් ක්‍රිකට් පිටියේ අලුත්ම ක්‍රිකට් තොරතුරු ඉදිරියටත් දැන ගැනීමට නම් ක්‍රිකට් ලෝකයා YouTube නාලිකාව සබ්ස්ක්‍රයිබ් කර බෙල් සලකුණ ක්ලික් කරන්න.